මේ ව්‍යසනයට ගොදුරු වෙලා ජනතාව මේ යනකොට අතුරුදහන් වෙනකොට විශාල හානියක් සිදු වෙනකොට තැන් තැන් වලින් කියවෙන්න පටන් ගත්තා මේක කලින් මේ අනතුර පිළිබඳ තොරතුරු වාර්තා වුණාය නොවැම්බර් 12 කියලා දිනයකුත් කිව්වා ඒ ගැන නොසලකා හිටියාය කියලා. මම එහෙම කරුණු ඉදිරිපත් කර විපක්ෂ ඕනම කෙනෙකුට කියන්නට කැමති මේ කාලය ඇතුළතදී නොවැම්බර් 12 කවර හෝ ආයතනයක් නිල නිවේදනයක් හැටියට එහෙම දෙයක් කියලා තිබෙනවා නම් කරුණාකර සභාගත කරන්න. විපක්ෂ නායකතුමා හරි විපක්ෂ සංවිධායකතුමා හරි දාසිරි ජයසේකර මන්ත්‍රීතුමා හරි අජිත් පෙර මන්ත්‍රීතුමා හරි කවුද ඒ ගැන මම අහගෙන කියනවා ජේ.සී. අලවතුල් මන්ත්‍රීතුමා නාම රාජපක්ෂ මන්ත්‍රීතුමාලා කවුරු හරි චමන් ජයසිරි මන්ත්‍රීතුමා කවුරු හරි මන්ත්‍රීවරයෙක් තමන්ගේ අතේ ඒ කියන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තුලවත් නැති රජය තුලවත් නැති එහෙම නිල නිවේදනයක් නොවැම්බර් 12 කවුරු හරි පුරෝකථනය කරා කියලා නිල නිවේදනයක් හැටි රජයේ පැත්තෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න ඒක මේ රටේ ජනතාවට දැනගන්න වැදගත් වේවි. දැන් මෙතන මේ කියන්න හදන බොරුව මොකද්ද? මේගොල්ලෝ මේ නොවැම්බර් 12 කියන නිසා මම අරගෙන බැලුවා නොවැම්බර් මාසේ 1 වෙනිදා ඉඳලා නොවැම්බර් 4 වෙනිදා උදේ 5:30 වෙනකන් ඒ හැම වාර්තාවකම තිබෙන්නේ සබරගමුව මධ්‍යම දකුණ ඌව පළාත්වල පස්වරු දෙකෙන් පසු ස්ථාන කීපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මේකේ ඒ කියන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් මිලිමීටර් 75 හරි 100 හරි 150 හරිවත් වාර්තා කරන්නේ නැහැ. මොකද මේ සාමාන්‍යයෙන් අන්තර්මෝසම් කාලය. දොර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ දවස් කිහිපෙන් වාර්තා කරන්නේ ඒක. 4 වෙනිදා හවස 2ට නිකුත් කරන නිවේදනයේ ඉඳලා 5 වෙනිදා හවස 4 දක්වා නිවේදනයේ අර දෙයක්වත් කියන්නේ නැහැ. කියන්නේ වැසි වාර කිහිපයක් වාර්තා වෙනවා. ඊළඟ 6 වෙනිදා උදේ කියනවා 5:30ට ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර තත්වයක් තිබෙනවා. කරු කතානායකතුමනි නොවැම්බර් මාසේ පටන් ගත්තට පස්සේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉලක්කමක් මෙන්න මෙතරම් ප්‍රමාණයකට වර්ෂාපතනයක් පතිත වේවි කියලා කියන්නේ 6 වෙනිදා හවස 2ට ඒත් මිලිමීටර් 75ක විතර තරමක තදවැසි ඇති වෙයි කියන එක විතරයි. නොවැම්බර් මාසෙටම අදාළව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරපු වාර්තා කිසිම තැනක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් එහෙම නිවේදනයක් නිකුත් කළා නැහැ. එතකොට මේ 12 වෙනිදා උදෑසන කිව්වාය කියන වාර්තාවක් කොහෙවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළා නැහැ. ඉතින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරොත් තමයි ඒක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානට ඊළඟට ඒ අදාළ ආයතනවලට යොමු වෙන්නේ. එහෙම එකක් කියලා නැහැ. හැබැයි එහෙම කරුණක් නොකියා තිබියදී මේ മന്ത്രിවරු ගණනාවක් එක්තරා නාලිකාවක කිව්වාය කියලා සාවද්‍ය ලෙස ඒක විකෘති කරලා අපේ ලක්මාල හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය ඒක කිව්වා ඒ කියපු කතාව ඇතුළෙත් එහෙම එකක් හරියට නැහැ කියලා. හැබැයි ඒක උලුප්පා දක්වමින් දැන් මෙතන කියනවා පාර්ලිමේන්තුවේ දෙදා කබීර් රෂීද් මන්ත්‍රීතුමා ඔක කියලා කට්ටියත් අරගෙන නැකිලා ගියා. ඒකට අදාළව ඊට පස්සේ වොයිස් කාඩ් දෙනවා එළියේ. දැන් මතයක් හදන්න හැදුවා මේ 12 වෙනිදා තමයි දැනගත්තේ කියලා. හැබැයි ඔබතුමාලට පේනවා ඇති එහෙම 12 වෙනිදාට කලින් එහෙම කිසිම වාර්තාවක් නිකුත් වෙලා නැහැ. ඒ අතරේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදන කිහිපයක් නිකුත් කරනවා. ඇඩ්වයිසරි නෝට්ස්. නොවැම්බර් 2ක් නිකුත් කරනවා. නොවැම්බර් 2 හවස 3:30ට ඒ නිකුත් කරන්නේ නැගෙනහිර පළාත පොළොන්නරුව මොන්රාගල ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුමක් වාර්තා වෙනවයි කියලා. සුලිගුණාටුවක් නෙවෙයි අවවාදාත්මක කිව්වට පස්සේ ඕන්න මේගොල්ලෝ කියන්න පුළුවන් නෑ ඒ අතරේ අවවාදාත්මක නිවේදන කීපයක් දැම්මයි කියලා. ඒ අවවාදාත්මක එකක් තියෙන්නේ උණුසුමක් ගැන. නොවැම්බර් 6 3:30ට නොවැම්බර් 9 3ට නොවැම්බර් 7 3ට නොවැම්බර් 8 1:40ට නොවැම්බර් 10 1ට නොවැම්බර් 12 3ට නොවැම්බරර් 13 දවල් 12ට නිකුත් කරන්නේ ප්‍රබල අකුණු නිවේදන විතරයි වැසි නිවේදන නෙමෙයි. ප්‍රබල අකුණු ඇති වෙන්න පුළුවන් කියන එක විතරයි. නොවැම්බර් 13 හවස 2ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරනවා දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතිනවායි කියලා. ඒ අනුව දැනටමත් පවතින මේ අන්තර්මෝසම් වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන උතුරු සහ නැගෙනහිර පළාත්වල මිලිමීටර් 75ක පමණ වැසි බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ ඌව අම්පාර මඩකලපුව කියන්නේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අර පළාත්වලත් තනින් තන වාර්තා වෙනවා කියන එක තමයි 13 වෙනිදා හවස 2ට වාර්තා කරන්නේ. එතකොට මේකෙත් වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතිනවා කියනවායි කියන්නේ. දැන් මේ తত্ত্বය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
14 වෙනිදා තමන්ගේ වාර්තා දෙකකදී කියනවා 14 වෙනිදා හවස වාර්තාවේ හවස 4ට තියෙන එකේ කියනවා අර මිලිමීටර් 75 මිලිමීටර් 100 විතර දක්වා යන්න පුළුවන් කියලා උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලේ ඒත් බස්නාහිර සබරගම මධ්‍ය මුව සහ දකුණු පළාත්වල තැනින් තැන මිලිමීටර් 75ක වර්ෂාපතනයක් තමයි නිවේදනයේ තියෙන්නේ 14 හවස වාර්තාවත් ඒකයි 15 හවස කියනවා 15 හවස 4 වාර්තාවට කැළමිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. මේ කියන්නේ 15 හවස 4. එතකොට උතුරු මැද සහ නැගෙනහිර මිලිමීටර් 100ක පමණ වර්ෂාපතනයක් වාර්තාව කරන්නත් මධ්‍යම සබර්ගමුව දකුණු සහ ඌවේ මිලිමීටර් 75ක් විතර වැසි වසී කියන එක තමයි පුරෝකථනයේ තිබෙන්නේ. ඒක ගරු කතානායකතුමනි නොවැම්බර් 16ත් 17ත් කළමනාකරණ දෙපාර්තමේන්තුව නිකුත් කරන වාර්තාවල අර 15 හවස 4ට කියපු අඩු පීඩන කලාපය තමයි වාර්තා කරන්නේ. අඩු පීඩන කලාපය. දැන් මොකද වෙන්නේ? මේ අඩු පීඩන කලාපය දැන් කියනවනේ ඕන කෙනෙකුට කියන්න පුළුවන් 12 නෙවෙයි දැන් මේ 13 ආපු එක ගැන තමයි කියනවා ඇත්තේ 12 13 පොඩ්ඩක් එහෙම වෙන්නේ නැති කියලා කියන්නත් පුළුවන් නේ. හැබැයි මේ 13 හවස දෙකේට වාර්තා කරපු අඩු පීඩන කලාපය 18 වෙනිදා මේ තිබෙන්නේ නොවැම්බර් 18 හවස 2ට නිකුත් කරපු වාර්තාව. ඒක කියවෙන්නේ දිවයින ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. ඒ හේතුවෙන් හෙට ඒ කියන්නේ නොවැම්බර් 19 සහ අනිද්දා දිනවල දිවයිනේ වැසි තත්ත්වයේ తాවකාලික අඩුවීමක් බලාපොරොත්තු වේ. සබරගමුව දකුණ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. ඕක තමයි කියන්නේ. ඒ කියන්නේ 12ට කලින් කිසිම දෙයක් නැහැ වාර්තා වෙන්නේ. 12 ඉඳන් 18 අතර ගත්තට පස්සේ මේ 13 වෙනිදා ඇතිවන අඩු පීඩන කැළමිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් ලෙස වර්ධනය වෙලා 18 දිවයිනෙන් ඉවත් වෙලා යනවා. එතකොට මෙන්න මේ සියලු කරුණු පටලවලා දැන් කරන්න හදනවා නෑ මේ ගැන තමයි කියන්නේ කියලා මේක වෙන එකක් මේක දිවයිනෙන් බැහැරව ගියා ඒක ප්‍රශ්නයක් උනේ නෑ. ඊළඟට ගරු කතානායකතුමනි ඊට පස්සේ නොවැම්බර් 18 රාත්‍රී 8ට කාලමුද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරනවා ගිනිකොන දිග බෙන්ගාල බොක්ක ආශ්‍රිතව නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී. උතුරුවැල්ලට ආශ්‍රිතව උතුරුවැල්ලට ආසන්නයේ මේ ගමන් කරන තැන බලාපොරොත්තු වෙනවා කියලා. මේක අලුත් ප්‍රෙඩික්ෂන් එකක්. එතකොට 13ක පටන් ගත්ත කතාව 18 උදේ අවසන් වෙනවා. 18 රෑ තව එකක් එනවා. තව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව තියෙනවායි කියලා. ඒක තමයි 19 වෙනිදා තමන්ගේ වාර්තා 3න් 20 තමන්ගේ වාර්තා 3කින් 21 තමන්ගේ වාර්තා වලින් වාර්තා කරන්නේ මෙන්න මේක වර්ධනය තියෙනවා කියන එක. 21 අවස්ථ දෙකට කියනවා බස්නාහිර සබරගමුව දකුණ නුවරඑළිය වගේ තැන්වලට බස්නාහිර සබරගමුව උතුර පළාත් වලටයි නුවරඑළිය දිස්ත්‍රික්කයටයි මිලිමීටර් 100ක් විතර වාර්තා වේවි. 22 අවස්ථ දෙකට කියනවා උතුර මැද ත්‍රිකුණාමලයේ මඩ කලපට මිලිමීටර් 75ක් විතර වාර්තා වෙයි කියලා. කලින් කියපු 100ත් අඩු වෙලා තිබෙනවා. දැන් මේ කියන තත්වයේ ගරු කතානායකතුමනි මේ කියන අඩු පීඩන කලාපය අත්‍තරම මේක ඇවිල්ලා වෙන එකක්. බෙන්ගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින දීවර යාත්‍රාවලට බලපාන අඩුපීඩන කලාපයක් තමයි මේක. මේ ගැන කාලගුණිකා දෙපාර්තමේන්තුව දීවර දෙපාර්තමේන්තුව හරහා ඒ දීවරයන්ට වාර්තා මම හිතන්නේ 10කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේ බහුදින දීවර යාත්‍රාවලට කියනවා තද සුළං තද වැසි මුහුද රළු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කරලා තියෙනවා. අතරම කාලගුණිකා දෙපාර්තමේන්තුව කිව්වට මේක උතුරු දෙසට යනවායි කියලා පස්සේ මේක සුමාත්‍රා දෙසට ගිහිල්ලා මේක අවසන් වුණා. ඒ නිසා මේ 18 වෙනිදා රාත්‍රී 8ට වාර්තා කරපු අඩුපීඩන තත්ත්වය උතුරු දෙසට නෙමෙයි සුමාත්‍රා දෙසට ගිහිල්ලා අවසන් වුණේ. ඒක ගොඩබිමත් එක්ක සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේක වැඩි අවධානයක් යොමු වුණේ මුහුදට මේ දීවර යාත්‍රාවලට මේ පණිවිඩය දෙන්නට. මේ කාලගුණිකා දෙපාර්තමේන්තුව දීවර යාත්‍රාවලට පණිවිඩය කොතරම් ප්‍රබලව සංනිවේදනය කරාද කියනවා නම් මේ අඩුපීඩන කලාපය විසින් කිසිදු දීවර යාත්‍රාවකට හානියක් සිදුුනේ නැහැ. කිසිදු ජීවිතයකට හානියක් සිදුුනේත් නැහැ. ඒකත් මේ රටෙන් ගියා එළියට. අර 12 ඉඳලා 18 ආපු කතාවත් ඉවරයි. 18 රෑ පටන් ගත්ත කතාවත් 22 23 වෙනකොට ඉවරයි. ඒක මුහුදට බලපෑමක් තිබුණේ. මුහුදේම යාත්‍රා කිසිවකට හානියක් කරන්න නැතුව එළියට ගියා. ඊළඟට ගරු කතානායකතුමනි තුන්වෙනි කතාව වෙන්නේ නොවැම්බර් 23 උදේ 5:30ට කාලගුණිකා දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ මේ දිවයින පුරා පවතින වැසි තත්ත්වය බස්නාහිර සබරගමුව වයඹ උතුර දකුණ කියන පළාත්වලත් මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන මිලිමීටර් 100ක විතර වාර්තා වෙනවා. අනෙක් තැන්වල මිලිමීටර් 75ක විතර වාර්තා වෙනවා කියලා මේ අන්තර් මෝසම තමයි මේ වාර්තා කරන්නේ. ඒ කියන්නේ 23 5:30ටත් 23 හවස 2ටත් 23 හවස 4ටත්
වාර්තා කරන්නේ එම තත්ත්වයම තමයි. ඒ අතරේ බෙන්ගාල බොක්ක ආශ්‍රිතව යම් අඩුපීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව නිරීක්ෂණයක් විතරක් තියෙනවා. ඒක තහවුරු කරන්නේ නැහැ. ඇත්තටම මේ කැළඹිලි තත්ත්වය පිළිබඳව වාර්තා කරන්නේ නොවැම්බර් 25 උදේ 10ට. කැළඹිලි තත්ත්වය අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වුණායි කියන එක. කැළඹිලි තත්ත්වයන් තියෙන්න පුළුවන් ඕන වෙලාවක. ඒ කැළඹිලි තත්ත්වයේ උදේ 5:30ට කිව්වට කැළඹිලි තත්ත්වය අවපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා නැගෙනහිර මධ්‍යම සබරගමුව ඌව දකුණු කියන පළාත්වල මිලිමීටර් 100ක පමණ වර්ෂාපතනයක්, සෙසු පළාත්වල මිලිමීටර් 75ක් විතර වාර්තා කරන්නේ 25 උදේ 10ට. දැන් මෙන්න මේ අඩුපීඩන තත්ත්වය තමයි 25 වෙනිදා හවස 2:30 රෑ 10:30 වෙනකොට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලා රතු නිවේදනයක් දාන්නේ. පුළුවන් කියලා පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලා නිවේදනයක් නිකුත් කරනවා. නොවැම්බර් 26 වෙනිදා මේ අඩුපීඩන කලාපයේ වර්ධනය වෙන පටන් අර ගන්නවා මිලිමීටර් 150ක වැසි දක්වා වාර්තා වෙනවා. හවස 2 වෙනකොට අඩුපීඩන කලාපය උතුරට බරව වයඹ දිශට ගමන් කිරීමේ හැකියාව පවතිනවා කියලා කියනවා. 26 හවස 4ට පීඩන අවපාතයක් දක්වා මේක වර්ධනය වෙමින් පවතිනවා කියලා කියනවා. 27 වෙනිදා උදේ 5:30ට කියනවා පීඩන අවපාතයක් ඇති වෙලා තියෙනවා. ඒ අනුව මිලිමීටර් 200 ඔය 400 500 කතා නැහැ. මිලිමීටර් 200ට වැඩි වර්ෂාපතනයක් උතුරු මැද වයඹ ත්‍රිකුණාමලය මධ්‍යම සබරගමුව ඌව බස්නාහිර කියන ඒවා නෑ. උතුරු මැද වයඹ ත්‍රිකුණාමලය මිලිමීටර් 200ක් පමණ, මධ්‍යම සබරගමුව ඌව බස්නාහිර මිලිමීටර් 150ක් පමණ, සෙසු ප්‍රදේශවල මිලිමීටර් 100ක් විතර වාර්තා කරනවා කියලා තමයි කියන්නේ. එතකොට හරියටම ගත්තොත් මේ නොවැම්බර් 25 උදේ 10ට තියෙන කැළඹිලි සහිත අඩුපීඩන තත්ත්වය වර්ධනය වෙනවා කියන එකේ ඉඳලා 27 උදේ 5:30ට තමයි පීඩන අවපාතයක් පිළිබඳ වාර්තාව නිල වශයෙන් ඊළඟ හවස 1ට වාර්තා කරනවා 1ට සහ 4ට වුන් මේ පීඩන අවපාතයේ ගැඹුරු පීඩන අවපාත දක්වා වර්ධනය වෙලා කියලා. රාත්‍රී 8ට කියනවා මෙය සුළි කුණාටු බවට වර්ධනය වෙලා කියලා. එතන තමයි නම එන්නේ. දිත්ව එන්නේ එතන. දැන් ගරු කතානායකතුමනි මේ සිදුවීම් තුනක් නේ. නොවැම්බර් 12ට කලින් කිසිම සිදුවීමක් වාර්තා වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ නොවැම්බර් 12 කතාව පට්ටපල් බොරුවක්. ඒක ගොතපු කතාවක්. පස්සේ තමයි හොයලා බලන්න ආරංචි උනේ. දැන් මේ නොවැම්බර් 12 ප්‍රවෘත්තිය නිර්මාණය කරපු කණ්ඩායම සහ ඒ මාධ්‍ය අයිතිකරුවා එළියද කිව්වලු අපි දැන් ආණ්ඩුව හේතු වෙන වැඩක් කරලා තියෙන්නේ. හරිද? ඒක නිසා මේක අතහරින්න එපා. අපි ඕකෙම යන් කියලා. ඒකනේ අර බිස්නස් කමිටිය මෙතනට කොට වෙනස් වෙන්නේ එළියට යන්න ඕන කියලා. එහෙම තමයි මේ කතන්දර ගොතන්නේ. එතකොට මේ 12 කතාව පදනමක් නැහැ. 13 වෙනිදා උදේ පටන් ගත්ත කැළඹිලි සහගත තත්ත්වයක් 18 අවසන් වෙනවා. 18 හවස පටන් ගත්ත මුහුදේ කැළඹිලි තත්ත්වයක් 22 වෙනිදාට අවසන් වෙනවා. ඒක ජීවිත හානියක් නැතුව මේ දෙක කෙලවර වෙනවා. මේ 25 වෙනිදා රජයට නිල වශයෙන් 25 උදේ 10ට මේ අවපීඩන තත්ත්වයක් ඇති වෙනවයි කියලා කරපු නිල නිවේදනය තමයි දැන් මේ යන තත්ත්වයට පුරෝකථනය කරපු පළවෙනි අවස්ථාව. ඔය 12 වෙනිදා බොරුව කියන්න ගිහිල්ලා දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා තමන්ගේ ගමේ හූ කාලාවේ ජනතාවට කියන්න ගිහිල්ලා අර කතාව. එහෙමයි වෙලා තියෙන්නේ. බෙන්ගාල බොක්ක ආශ්‍රිතව සමහර මුහුද විතර බලපාන අඩුපීඩන කලාප කැළඹිලි සහගත තත්ත්වයන් පිළිබඳ 3ක් විතර එක දිගට පටලෝලා වෙන කතන්දරයක් හදන කරපු උත්සාහයක්. මම හිතන්නේ මේව නොදැනුවත්ව කරන්නද කියලා. නමුත් ඒකෙන් කියන්න හැදුවා 12 වෙනිදා පණිවිඩය ලැබුණා ක්‍රියාකාරී වුණේ නැහැ කියලා. දැන් මේක පට්ටපල් බොරුවක්. මම ඒ මාධ්‍ය ආයතන කරුණාකරලා කියන්න කැමති. ඔබ විසින් මේ කරන ලද ඒ විකෘති සහගත ප්‍රවෘත්තිය නිසා ඒක රස කර ඔබට කියන්න අවස්ථාවක් ඔබ කරපු නිසා ඒක දැන් අරගෙන මහත් ආందోලනයක් සමාජය හදන කරුණාකරලා ඒක නිවැරදි කරන්න. ඒ ආයතන මම කියන්නේ කරුණාකරලා නිවැරදි කරන්න. දැනුත් අවස්ථාව තියෙනවා. මම එකයි කිව්වේ සජිත් ප්‍රේමදාස හෝ ගායන්ත කරුණාතිලක හෝ අජිත් පෙරේරා හෝ හර්ෂ සිල්ලා හෝ දයාසිරි ජයසේකර හෝ අලවතුවල හෝ ඕනෑ මන්ත්‍රීවරයෙක් අවිල්ලා අපිට කියන්න අපි ළඟ නැති නිවේදනයක් 12 වෙනිදාට කලින් එහෙම දෙයක් සිදු වුණායි කියලා ඕගොල්ලෝ ළඟ තියෙනවා. ඒක ඉදිරිපත් කරන පාර්ලිමේන්තුවේ. මේ සියල්ල අපි සභාගත කරන හංසාට ගත කරන ආණ්ඩුව හැටියට අපි කරපු දේවල්.